Buongiorno lamai. Ada මගෙත් එක්ක යම් පොඩි ගමනක් අපි කෙනෙක්ව ගන්න යනවා. ඒ කවුද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එයා වෙරෝන එනවා. නාපොලි හිටපු අපේ යාළුවෙක්. මේ දවස් ටිකේම පට්ටම රස්නේ දවල්ට මේ ඊයේ රෑම වැඩ ඇරෙද්දි මට ජැකට් එකවත් දාගෙන ඉන්න බෑ. ඇත්තට රස්නේ. ළමයි දැන් උදේ පාන්දර වහිනවා. මට තේරෙන්නේ නැහැ හොඳටම සීතලයි. වහිනවා කුඩේකුත් තිබ්බේ නැහැ. කොහොමද කුඩයක් හොයාගෙන ආවා. මේ දැන් අපි යන්නේ ස්ටේෂන් එකට. ඔයාලා බලන් ඉන්න. හරි සතුටුයි. අපේ යාළුවෙක්, මගේ සහෝදරයෙක් වගේ. එහෙනම් ඉස්සරහට ගොඩක් vlogs බලා ගන්න පුළුවන් guys. මම මේ දවස් ටිකේ vlogs කරන්න ඇත්තටම ටයිම් එකක් තිබ්බේ නැහැ. අද ඉරිදා දවසක් මට නිවාඩු. උදේ පාන්දර ඉතින් නිදා ගන්නත් නැහැ. නිදා ගන්න තියෙන දවසේ කමක් නැහැ ඉතින්. අපි යන් යව ගන්න බලාගෙන ඉන්න වීඩියෝ එක දිගටම. ඉතින් guys වෙරෝන වල ඉන්න කට්ටිය නම් දන්නවා ඇති. ඉරිදාට එතකොට මෙහි නිවාඩු දවස් වලට මෙහි බස් මාර අඩුයි. අනිත් එක බස් වල තියෙන නම්බර්ස්ුත් වෙනස් වෙනවා. ඉතින් ওই විදිහට මමත් පැය භාගයක් හිටියා බස් හෝල්ඩ් එකේ ඉඳලා. කොහොම හරි දැන් බස් එකට නැගලා ඉන්නේ. මල්ලිත් ඇවිල්ලා බැහැලා මට දැන් කතා කරලා බැනලත් එක්ක ඉන්නේ. වෙලාවට ආවේ නැහැ කියලා. ඉතින් guys එයා බැහැලා ඉන්නේ. ඉරිදාට බස් පරක්කුයි. අනිත් එක බස් වල නම්බර්ස් වෙනස් වෙනවා. හොයාගන්න අමාරුයි. අද 8 ඉඳන් බස් හෝල්ඩ් එකේ හිටියා. මේ අනිත් එක මේ ටිකක් වෙලා යනවා. බස් එක යන්න එන මටයක් යන්නේ. මට දැන් කෝල් කරලා දැන්නත් එක්ක. හරි අපි ඉක්මනට යන් guys. දැන් ළඟයි ළමයි. අපි බලමු මට මහන්සිත් එක්ක අප්පා. ඒ අස්සෙන් අද වහිනවා. අයියෝ. Korean. ආවලමයි. ඊට පස්සේ අපි ටැක්සි එකක් අරගෙන බඩු ටිකක් අරගෙන එයාගේ බෝඩින් ප්ලේස් එකට ගිහිල්ලා ඒ බඩු ටික දාලා යනවා කන්න අපේ ගෙදරට. මොකද මං ඊට කලින් දවසේ අපේ අක්කට අද වැඩ. ඉතින් අක්කා ගොඩක් කෑම හැදුවා. අක්කයි මම එකතු වෙලා. ඉතින් කන්න අපි ආය අපේ ගෙදරට එනවා. ඉතින් එහෙනම් බලන් ඉන්න. ඇත්තටම හරිම සතුටු දවසක් මේක. දැන් මොකද නිෂ්මව දකින්නේ මාස 2කට පස්සේ. ඊට පස්සේ guys අපි ආවා උදේට බියෝස් එකක් කාලා කැෆේ එකක් බොන්න. ඇත්තටම මමත් බඩගින්න හිටියේ. ඊට පස්සේ නිෂ්මගේ බෝඩින් ප්ලේස් එකට ගිහලා බඩු ටික තියලා අපි දැන් නාපොලියේදී කරපු සුපුරුදු රාජකාරිය පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ සුපුරුදු රාජකාරිය ඇවිල්ලා විදින එක. කඩවල වලට ගිහලා shopping කරන එක. ඉතින් පළවෙනි දවසේ කියලා බැලුවේ නෑ. අපි ගියේ ඇවිදින්න ඇඳුම් ගන්න. ඉතින් පියාස බ්‍රාකේ චුට්ටක් ඇවිදලා කරලා ඇඳුම් අරගෙන ඊට පස්සේ අපි අක්කා එනකන් චුට්ටක් පාක් එකට වෙලා ඉන්නවා කියලා තමයි කතා කරන් හිටියේ. මොනවාද හරි ඉතින් උච්චර තමයි මට කියන්න දේවලුත් නෑනේ. මේ ඇත්තට මේ ගොඩාක් කල් vlog එකක්. ගොඩක් කල් කියන්නේ දැන් මාසෙකමාරකට විතර කලින් vlog එකක්. මට එඩිට් කරගන්නවත් වෙලාවක් නැහැ. ඊටතර විතරයි නිවාඩු තියෙන්නේ. නිවාඩු දවසෙත් වැඩ ගොඩයි. ඉතින් ඔහොම තමයි දවස ගෙවෙන්නේ. දවස නෙමෙයි වෙරෝන ජීවිතේ ගෙවෙන්නේ ඔහොම තමයි. දැන් යාළුවෝ හම්බෙනවත් මාර මඩුයි. ඉතින් අපි බඩු ටික අරගෙන දැන් ඇවිල්ලා තියෙන්නේ පියාස බ්‍රා වලට.
මෙතැන්ට අපේ මාසිනත් එනවා කිව්වා. ඊට පස්සේ අපි පොඩ්ඩක් කතාවක් දාගෙන ඉඳලා එයාලා දෙන්නගේ වැඩේ ඉතින් මාව බයිට් කරන එක මේ මම වීඩියෝ එක කරන නිසා කමන්නේ. ඉතින් මේක ලස්සන මතකයක් කවදාරි. මොකද අපි කාලයක් තිස්සේ නවපොලි වල එකට හිටපු අපේ යාළුවෙක් වෙරණ වලට ආපු දවස. ඉතින් මේකත් මගේ ලස්සන මෙමරිස් වලට එකතු වෙනවා. හරි එහෙනම් බලන් ඉන්න. මොකද මේ දැන් අපි අක්කා එනකන් ඉන්නේ. ඊට පස්සේ අපි ආයෙම යන්නේ අක්කව ගන්න ස්ටේෂන් එකට. එයාට මෙතනට එන්න පරක්කු වෙනවා කියපු නිසා අපි ඇවිදගෙන ස්ටේෂන් එකට යනවා. ඉතින් මේ මෙයාලා මාව බයිට් කරන සුන්දර අවස්ථාවක්. මම බයිට් වෙන්නේ නැහැ. ඉතින් කමන්නේ යාළුවගේ ආසාවනේ. මාර්ගයක් එද්දි ගියා වගේ නේද? දවල්කේ 5 විතර වෙනවා. ඉතින් ඊට පස්සේ අපි තුන් දෙනා ඔප්පුතුපු ටිකක් කතා කර කර හිටියා. මම නම් නෙමෙයි මේ දෙන්න කියවනවා. මම ඉතින් පැත්තකට වෙලා අහගෙන හිටියා. ලස්සනයි යන්නේ. ඉතින් ඇත්තටම ලස්සන නැද්ද? උනාට මගේ ආසාව. මාර්ගයක් ඔය දන්න එන්නේ ආවනේ දැස්සල ගියා. අයිනෝ. වැඩේ දිනවා මෙයා වොයිස් මෙසේජ් එකක් දැම්මනේ. ඔව් ඉතින් ආයෙ කතා කරලා කියමු. මුල්ලක් දාලා මම යනවා කියවනේ. ඕ ඒක කම්පියුටර් දාලා ලෝ දැම්මනේ ඒක ගන්න දැන් කඩේකට යන්න කම්මැලි කියනවා. ඇයි ඒක ඇද්දියලෝ? හරිම අද දවසේ ඇවිල්ලා මේ ඉතාලි ජීවිතේ අමතක නොවෙන දවස්. අදම වද කාර්යය ආවා. වැඩක් නැහැ ඉතින් පේනවනේ ඉතින්. ඉවරයි. මොකටද යාවේ? මොකක්ද බලන්න කොහෙද? මටත් යන්න ඕනේ ඔඩිනරි එකේ බඩුව ගන්න. කොහෙද යන්නේ නේ? ඉතින් යන් බං. කොහෙටද යන්නේ කියලා අහන්න එපා. වරෙන් කොහෙන්ද එකන් යන්න. ඉතින් ඔහොම තමයි ගයිස් එදා දවස අපි ගෙවුනේ. ඊට පස්සේ අක්කාව අපි අක්කා එක්ක ගෙදර ගියා. රෑ කෑවා. එතනින් දවස ඉවරයි. ඉතින් ගයිස් එහෙනම් මේ vlog එක බලන් හිටිය ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා නැති කවුරු හරි ඉන්නවනම් subscribe කරන්න අමතක කරන්න එපා. මම කොහොම හරි vlogs ටික edit කරනවාමයි කියලා හිතන් ඉන්නේ. මොකද ගොඩාක් සති දෙකකින් තුනකින් විතර vlog එකක් දැම්මේ නැහැ. ඉතින් වීඩියෝස් අරගෙන මම ආයෙ එන්නම්. එතකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් අතරින් ඉන්න. චාෝ ළමයි.